සුබ දවසක් සියලු දෙනාට. ලංකාවේ අර්ථාපල් කියන්නේ ඉතාම වැදගත් භෝගයක්. ඒතකොට ලංකාවේ අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටන් 1,60,000ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රමාණය වගා කරගන්න අපිට වාර්ෂිකව මෙට්‍රික් ටන් 12,500ක වගේ බීජ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකට මේ බීජ ප්‍රමාණය සපයා ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන මූලික බීජ භාවිතා කරලා ගොවියන් විසින් වැඩි බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පළාංශය මගින් ඒ වගේම වෙනකුත් රාජ්‍ය ආයතන මගින් ඒ වගේම පුද්ගලික අංශය මගින් තවත් බීජ ප්‍රමාණයක් ලබා දීම සිදු වෙනවා මේ වගාව සඳහා. ඒකට මෙතෙන්දී අපි වැදගත්ම කාරණාව තමයි අපිට අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අපිට බීජාර්ථාපල් ප්‍රමාණයක් සපයා ගන්න බැරි වුණත් ඒ වගේම අපිට ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවය සපයා ගන්න හැකි ආකාරයට අර්ථාපල් වගාව ලංකාව විතර සිදු කරන්න අපහසු වුණත් අපිට පවතින වගාවල් වල ඵලදායීතාවය වැඩි දියුණු කරගන්න අපිට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතෙන්දී ඊටාම වැදගත්ම කාරණාව තමයි බීජාර්ථාපල්. ඒ කියන්නේ ගුණාත්මක බීජාර්ථාපල් භාවිතයෙන් අපිට ඉහළස් වෙන්නක ලබා ගන්න මේ හැකියාව තියෙනවා. ඒකට පළවෙනි කාණ්ඩ එක කාණ්ඩයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන බීජ සහතික කළ බීජ තමයි ලබා දෙන්නේ. එතකොට ඒ වගේ ගුණාත්මක ඉහළයි. ඊට අමතරව ආනයනික බීජවලත් තත්ත්ව සහතිකයක් අපි ලබා ගන්නවා. ඒක නිසා ඒ වගේ ගුණාත්මක පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් අපි ගොවියන් තුලින් නිෂ්පාදනය කරන බීජවල අපිට ගුණාත්මක තහවුරු කිරීමක් මේ වෙනකල් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අපි ගොවියන් දැනුවත් කිරීම හරහා අපි ගුණාත්මක බීජ අර්ථාපල් නිෂ්පාදනයට ගොවින් යොමු කර ගැනීමේ කටයුතු අපි සිදු කරගෙන යනවා. එතකොට මේකෙදි අපිට වැදගත්ම පණිවිඩය තමයි මේ බීජ අර්ථාපල් ගුණාත්මක කර ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ශීතාගාර පහසුකම් ගොවින්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට ශීතාගාර පහසුකම් ලබාගෙන ගුණාත්මක බීජ අර්ථාපල් නිෂ්පාදනය කිරීම තුළින් වැඩි අස්වැන්නකට ගොවියන්ට යෑමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වගාවේදී කළමනාකරණ පිළිවෙත් කාබනික පොහොර නිසි පරිදි යොදා ගැනීම, රසායනික පොහොර නියමිත මාත්‍රාවට යොදීම, ඒ වගේම රෝග පරිපෝෂ පාලනය කියන දේවල් අපිට හිතා හොඳ මට්ටමින් සිදු කරගත්තොත් අපිට පුළුවන් මෙට්‍රික් ටන් හෙක්ටාරයකට මෙට්‍රික් ටන් 20 සිට 25 දක්වා වගේ අස්වැන්නක් අපිට අර්ථාපල් ලබා ගත හැකි වෙනවා. එහෙම වුණොත් අපිට රටේ නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දීලා ආනයනික අර්ථාපල් පරිභෝජන අර්ථාපල් ප්‍රමාණය අඩු කර ගැනීම හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි. පාලුව දිස්ත්‍රික් කෘෂිකර්ම පොහොර මධ්‍යස්ථානයේ සහ ගොවිපලේ ප්‍රධානම අංශය තමයි බීජ අර්ථාපල් නිෂ්පාදනය. වාර්ෂිකව නෝර්ලිය දිස්ත්‍රික්කයේ තුල වෙසෙන අර්ථාපල් ගොවීන් සඳහා වාර්ෂිකව අපේ ගොවිපලෙන් බීජ අර්ථාපල් නිෂ්පාදනය කරනවා. ඒ අනුව මේ වර්ෂයේදී අපි හෙක්ටයාර එකක ප්‍රමාණයක බීජ අර්ථාපල් වගාව සිදු කරලා තියෙනවා. ඒකෙන් ලැබෙන අස්වැන්න ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ තුල ඉන්න ගොවි මහතුරුන්ට හොන්ඩර 500ක පමණ ප්‍රමාණයක් මේ වසර අවසානයේදී බීජ සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම ගොවි මහතුරුන්ගේ බීජ අවශ්‍යතාවය සපයා ගැනීම සඳහා ඊට අමතරව අපි වෙළඳ පොළට කෑමල විදියට අපි අර්ථාපල් ප්‍රමාණයක් නිකුත් කරනවා. බීජ සඳහා නිකුත් කරන අර්ථාපල් ප්‍රමාණයෙන් එම ගොවි මහතුරු ඒක මොනේ කර ගැනීම තුලින් ඒගොල්ලෝ වගා කිරීම තුලින් එකට 10ක පමණ අස්වැන්න ජල වශයෙන් අපේක්ෂා කරන ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් කිලෝ ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් වෙළඳ පොළට නිකුත් කිරීමට එතකොට ඒ ගොවින්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව ගොවිපලේ ප්‍රධානම අංශය තමයි බීජ අර්ථාපල් නිෂ්පාදනය. ඒක වාර්ෂිකව සිදු කිරීම කරගෙන යනවා.